ඉතින් ඔන්න ඕගොල්ලොම සාදරයෙන් පිළිගන්න මදත් මගේ YouTube channel එකට. ඉතින් ගොඩ දවසකින් මම ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් අද යන්නේ කොහෙද කියලා ඕගොල්ලෝ බලනවා ඇති. අද යන්නේ මේ කොරියාවේ අපිට ටිකක් ළඟයි. ඒ වගේම සුවිශේෂී තැනක් මේක. එතකොට දැන් අපේ ගෙදර ආව මගේ යාළුවෙක්. ඉතින් ඒගොල්ලොත් එක්කගෙන මේ තැන බලන්න අපි ආවා. ඉතින් ඉස්සරහට ටිකක් යන්කෝ මම එතකොට කියන්නම් ඕගොල්ලොන්ට අපි මේ කොහෙද බලන්න ආවේ කියලා. හරි මන් දැන් කියන්නම්කෝ අපි දැන් මේ කොහෙද යන්නේ කියලා. මේ තමා ජින්ජු වල තියෙන බලකොටුවක්. එතකොට මේ බලකොටුව කොරියාවේ ඓතිහාසික අතින් ගොඩක් සුවිශේෂී තැනක් ගන්න තැනක්. එතකොට සංචාරක ආකර්ෂණේ හොඳට තියෙනවා. එතකොට හරිම ලස්සනයි මේ වටපිටාව. ඒ වගේම ඉස්සර අපිට සාමාන්‍යයෙන් කෙටියෙන් සඳහන් කරොත් එහෙම ජපන් ආක්‍රමණ වලින් බේරගන්න ලොකු සටනක් දීලා තියෙනකොට මේ බලකොටුව නම් ගඟ ළඟ තමා මේ පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලොන්ට තව ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේ ගංගා ඔතන ඔය බලකොටුව එහා පැත්තේ තියෙනවා. දැන් අපි මෙතනින් ටිකට් එකක් අරගෙන මෙතනට ඇතුළට යන්න පොඩි ටිකට් එකක් ගන්න ඕන. සාමාන්‍ය ලංකා මුදල රුපියල් 400ක් වගේ වොන් 2000ක් වගේ මුදලක්. එතකොට ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු. ඕගොල්ලන්ට ඔය තව චුට්ටක් ඕම් බලන්න ඉස්සරහට ගියාම ඒ නම් ගංගාව ඕගොල්ලන්ට ඔය බලා ගන්න පුළුවන්. එතකොට ගොඩක් අය මේ බලකොටුව බලන්න ඉන්නේ. මේ සුන්දර වටපිටාව හරි ලස්සනයි, නිස්කලංකයි. ඒ වගේම ඇතුලේ අපිට ගොඩක් පැරණි ගොඩනැගිලි එහෙම ගොඩක් දකින්නට හම්බෙනවා. එතකොට සාමාන්‍යයෙන් සඳහන් වෙන විදිහට ඒ යුද්ධාක්‍රමණ වලින් බේරෙන්න මේ ගංගාව ගොඩක් ඒ කියන්නේ ගංගාව තිබ්බ නිසා ඒ ආක්‍රමණ වලින් බේරෙන්න ඒ ගංගාව ප්‍රයෝජනවත් වුණා කියලා සඳහන් වෙනවා අපිට. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට තව මොනවද මේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ බලකොටුවේ. ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ යුද්ධ කාලේ මේ පාවිච්චි කරපු තුවක්කු වර්ග එහෙම තමයි.
හරි යාළුවනේ දැන් අපි ඔය යන්න හදන්නේ නම් ගංගාව අසලම තියෙන ඒ පැරණිම මණ්ඩපයකට තමා ඔය යන්න හදන්නේ. දැන් ඔතනට යද්දි සපත්තු එහෙම ගලවලා යන්න ඕනි. මොකද ඒවා ඇතුළට අපිට සපත්තු දාගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් බලන්න ඕක ඇතුළට ගියාම හරිම ලස්සන view එකක් අපිට පේනවා. පල්ලෙහායේ තියෙන්නේ නම් ගංගාව. එතකොට එතනේ නම් ගංගාව ඒ අසලම තියෙන ගල් පර්වතයක තමා ඔය මණ්ඩපය හදලා තියෙන්නේ. ඕගොල්ලොන්ට අදහසක් ගන්න මම මේ බලකොටුව ගැන පොඩි විස්තරයක් ඔතන පහලින් දාන්නම්. ඒකත් චුට්ටක් බලන්න. ඉතින් යාළුවනේ ඔන්න බලන්න මගේ ජීවිතේ කොරියාවට ඇවිල්ලා ලොකුම හේනයක් තිබ්බා. හන්බොක් එකක් ඇඳලා මේ විදියට ලස්සන මේ බලකොටුවේ ඉඳගෙන ෆොටෝ ටිකක් ගහන්න, ඒ අත්දැකීම ලබා ගන්න. ඉතින් මම ඕගොල්ලොන්ට පොඩි ෂෝට් වීඩියෝ ටිකක් දාන්නම්. මම මේ බලකොටුවට ඇවිල්ලා හන්බොක් එක ඇඳලා ලස්සනට ගත්ත වීඩියෝ ටිකක්. එතකොට ඔය බලකොටුවට බලන්න එන කට්ටියට ඔතන ෂොප් තියෙනවා අපිට හන්බුක් එක ගන්න. ඉතින් ගොඩක් ගෑනු ළමයින්ගේ හේනයක් තමා කොරියාවට ඇවිල්ලා මේ වගේ හන්බුක් එකක් ඇඳලා මේ විදියට ලස්සනට ඒ ආසාව ඉෂ්ට කරගන්න එක. ඉතින් හැමෝගෙම ඒ හීනේ හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
අපි දැන් මේ මණ්ඩපෙත් බලලා ඔතන ඉස්සරහට පොඩ්ඩක් ඉතින් ඇවිදගෙන ගියා. අපිට ඉතින් ඇත්තටම මේ බලකොටුවේ බලනවා නම් ලොකු ඒරියා එකක් තියෙනවා අපිට බලන්න. ඇත්තටම ලොකු බලකොටුවක් මේක. ඒක තමයි ඓතිහාසික අතින් ගොඩක් මේ තැන මම ඕගොල්ලෝට කිව්වේ විශේෂ තැනක් කියලා. ගොඩක් දුර පළාත්වල කොරියාවේ ඉන්න කට්ටිය හරි කැමැත්තෙන් මේ බලකොටුව බලන්න එනවා. ඉතින් දැන් ඔය ඉන්නේ මගේ යාළුවා තමයි. ඉතින් අපි දෙන්නත් ඉතින් එක එක දේවල් කතා කර කර දැන් ඉතින් ඉස්සරහට යනවා ටිකක් මහන්සිත් එක්ක ඉතින් ඇවිදලා මගේ යාළුවා යන්සාන් ඉඳන් තමයි ඔය අපේ ගෙදර ආවේ. ඉතින් යාළුවනේ දැන් ඉතින් චුට්ටක් ඇවිදලා අපිට මහන්සි ඒ හින්දා කෝෆි එකක් බොන්න ආවා. මමයි මගේ යාළුවයි කෝෆි එකක් බිව්වා. ඒ දෙන්නා මහන්සියටත් එක්ක අයිස්ක්‍රීම් දෙකක් තමයි කෑවේ. ඒකත් චුට්ටක් දීලා උතන ඒ බලකොටුවේ බලන්න එන කට්ටියට මෙතන කෝෆි ෂොප් එකක් එහෙම තියෙනවා ඕන වෙලාවට කෝපි එකක් එහෙම බොන්න. ඔතන ඔය ඔයගොල්ලන්ට පේන්නේ මේ බලකොටුව ඇතුලේ කෞතුකාගාරයක් තියෙනවා. ඒත් අපිට මේ කෞතුකාගාරය ඇතුළ ඕගොල්ලන්ට මට පෙන්වන්න විදියක් නැහැ. මොකද මේක ඇතුලේ වීඩියෝ කරන්න තහනම් කියලා ගහලා තියෙනවා එතන. ඉතින් ඇත්තටම ඔය කෞතුකාගාරේ ඕම් පෙවුනට ඇතුලේ ගොඩක් දේවල් ඒ රජවරු ඇඳුම් පවා ඒගොල්ලෝ යුද්ධවලට පාවිච්චි කරපු සටන් වලට පාවිච්චි කරපු කඩු එතකොට ඒ දේවල් ගොඩක් කොරියන් අයගේ සංස්කෘතිය ගැන විදහාපාන ගොඩක් දේවල් කෞතුකාගාරය ඇතුලේ තිබ්බා. ඒ වුණාට අපිට ඇතුලේ වීඩියෝ කරන්න දුන්නේ නැහැ.
මෙතන බලකොටුව බලන්න එන අයට ඇතුලේ එක එක ඉවෙන්ට් තිබ්බා. එතනින් හම්බුණ පොඩි ගිෆ්ට් එකක් තමයි මගේ අතේ තිබ්බේ. දැන් ඕගොල්ලොන්ට මේ දකින්න පුළුවන් වෙන්නේ මේ බලකොටුව ඇතුලේ තියෙන පන්සලක්. ඉතින් ඒ රාජ්‍ය සමයේ ඉදිකෙරුණ පන්සලක් තමා මේ දකින්න හම්බෙන්නේ. ඔය ඉන්නේ රජවරු කියලා අපිට දැනගන්න හම්බුණා. මේ පිළිම වගේ හදලා තියෙන්නේ ඒ රාජ්‍ය සමයේ හිටපු රජවරුන්ගේ අනුරුවවල් කියලා අපිට දැනගන්න හම්බුණා. ඉතින් කොරියාවේ පන්සල් ලංකාවේ පන්සල් වගේ නෙමේ, ඊට වැඩිය ටිකක් වෙනස්. ඉතින් ඒ කාලේ ඉදුණ පන්සලක් තමා ඕගොල්ලෝ දැන් මේ දකින්නේ. ඉතින් මෙතන බලකොටුව බලන්න එන අයට මේ වගේ ඉතින් පොඩි ළමයින්ට හිම සෙල්ලම් කරන්න මේ වගේ හරි ගස්සලා තිබ්බා. ඉතින් අපේ නාරත් ඔය උතන සෙල්ලම් කරා ටිකක් වෙලා. ඉතින් අවුවත් ටිකක් එතන සැරයි. ඉතින් අපි ටිකක් වෙලා එතන ඉඳලා දැන් ඉතින් බලකොටුවේ අපි ගොඩාක් දේවල් බලලා ඉවර වෙන්න තමයි යන්නේ. හරි අපි ඉස්සරහට ගිහින් බලමු අපි තව කොහෙද ගියේ කියලා. දැන් නම් ඉතින් අපි බලකොටුවේ ගොඩාක් දේවල් බලලා ඉවරයි. ඉතින් දැන් නම් මේ වීඩියෝ එකේ අවසානයේ තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මං හිතනවා අද ඔයගොල්ලෝ මේ මං දාපු වීඩියෝ එකෙන් මොකක් හරි අදහසක් ගන්න ඇති කියලා මේ ජින්ජු වල තියෙන බලකොටුව ගැන. ඉතින් එහෙනම් අපි දැන් යන්න තමා හදන්නේ. මොකද දැන් බඩගිනි අපිට ඇවිදලා හැම. ඉතින් අද අපි ගත්තේ බිබිම්පප් එකක්. ඉතින් ඒකත් කාලා මගේ යාළුවා දැන් ගෙදර යන්න තමා ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මේක ඉතින් කාලා ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලොන්ට ගොඩාක් ස්තුතියි. අදට මං ගිහින් එන්නම්. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් එතකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.